කාදිනල් වරුන්ගේ ඡන්දය ලැබීම මත තීරණය වනවා. ඡන්දය පාවිච්චි කළ කාදිනල් වරුන් අතරින් 3න් 2ක ඡන්ද යම් කාදිනල් වරයෙකු වෙත ලැබෙන තෙක් ඡන්ද විමසීම පැවැත්වෙන අතර එම කාල සීමාව දින 2-3කට සීමා කර ගැනීම සඳහා යම් විධිවිධාන යොදා ඇතැයි සඳහන්. දැනට සිටින කාදිනල් වරුන් 252 දෙනා අතරින් 80 වැනි විය සම්පූර්ණ නොවූ කාදිනල් වරුන් 135 දෙනෙකු නව පාප් වහන්සේ තෝරා ගැනීමේ ඡන්දය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. පාප්තුමා තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉතා රහසිගතව පැවැත්වෙන අතර නව පාප්තුමා තෝරා ගැනීමේ මැතිවරණයේ පැවැත්වෙන සිස්ටයින් දේවස්ථානීය නව පාප්තුමාගේ නම ප්‍රකාශයට පත් කෙරෙන තෙක් බාහිර ලෝකෙන් වෙන් කෙරුණු සුවිශේෂී ස්ථානයක් බවට පත්වනවා. ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් සැපිරූ කාදිනල් වරුන් හැරුණුකොට මෙම කාල සීමාව තුළ සිස්ටයින් දේවස්ථානයට ඇතුළු වීමට අවසර හිමිවන්නේ වෛද්‍යවරුන්, කොකියන් සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩල ඇතුළු අත්‍යවශ්‍ය සේවක පිරිස් වලට පමණයි. ඡන්දය පාවිච්චි කිරීමේදී සුදුසුකම්ලත් කාදිනල් වරුන් විසින් මම උත්තරීතර පාප් වහන්සේ ලෙස තෝරා පත් කර ගනිමි යනුවෙන් ලතින් භාෂාවෙන් සඳහන් සරල කාඩ්පතක ඡන්දය ප්‍රකාශ කරන අතර එම ඡන්ද මගින් යම් කාදිනල් වරයෙක් ප්‍රකාශිත ඡන්දවලින් 3න් 2ක් ලබාගත් විට එම ඡන්ද විමසීම හමාර කරනවා. ඒ දක්වා සෑම දිනකම 4 වතාවක් කාදිනල් වරුන් විසින් ඡන්දය ප්‍රකාශ කරන අතර 3 වන දිනෙන් පසුවත් අවසන් තීරණයකට එළඹීමට අපොහොසත් වූහොත් කාදිනල් වරුන්ට යාඥා විවේකයක් ලබා දෙනවා. එතෙන් සිට ඔවුන්ට සෑම ඡන්ද වාර 7කටම වරක් විවේක දිනයක් ලැබෙන අතර වට 33කට පසුවත් අවසන් තීරණයක් නොලැබුණේ නම් වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකින් දෙදෙනා අතර දෙවැනි වටයක් සඳහා ඡන්දය විමසනු ලබනවා. එසේ පැහැදිලි ඡන්දයෙන් නව පාප්තුමා තෝරා ගන්නාත් එක් කෙරෙන ඡන්ද විමසීම්වල ඡන්ද පත්‍රිකා දිනකට දෙවරක් බැගින් කළු දුමක් නැගෙනසේ පුළුස්සා දැමෙන අතර නව පාප්තුමා තෝරාගත් පසුව සුදු දුමක් නැගෙනසේ ඡන්ද පත්‍රිකා පුළුස්සා දැමීමෙන් ඡන්ද විමසීම අවසන් බවටත් නව පාප්තුමෙකු තෝරා පත්වන බවටත් කතෝලික පල්ලිය සංකේතාත්මකව සාන්ත පීතර චතුරාශ්‍රයේ රැඳී සිටින ජනතාවට නිවේදනය කරනවා. මේ ආකාරයෙන් නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසීම දින කිහිපයක් තිස්සේ පැවතිය හැකි අතර අතීතයේ පැවති එවැනි දීර්ඝ ඡන්ද විමසීමේ කාල වකවානු වලින් පසු මෙවන විට දින 3-5 අතර කාලයකදී ඡන්ද විමසීම අවසන් කිරීමට කතෝලික පල්ලිය විධිවිධාන යොදා තිබෙනවා. නව පාප්වරයෙකු තෝරාගත් බව හැඟෙන සුදු දුමාරය දිස් වූ පසු පැයක් ඇතුළත නව පාප් වහන්සේ සාන්ත පීතර චතුරාශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනවා. එසේ පෙනී සිට ඔහු නිල වශයෙන් එම දුරේ බාර ගන්නා අතර ඔහු පාප් වහන්සේ ලෙස Taman භාවිතා කරන නම එහිදී ප්‍රකාශයට පත් කරනු ලබනවා. මීළඟ පාප් වහන්සේ ලෙස වඩා සමාජ අවධානය යොමු වී ඇති කාදිනල් වරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. ඉතාලියේ කාදිනල් පියට්‍රෝ පැරොලින්, පිලිපීනයේ කාදිනල් ලුයිස් ඇන්ටෝනියෝ ටැගල්, ගානාවේ කාදිනල් පීටර් ටර්කසන්, හංගේරියාවේ කාදිනල් පීටර් ඒඩ්‍රෝ, ඉතාලියේ මැටියෝ සුප්පි, පෘතුගාලය නියෝජනය කරන කාදිනල් ජෝස් ටොලින්ටිනෝ කලසා, මෝල්ටාවේ කාදිනල් මාරියෝ ග්‍රිච්මින්ඩ්, ශ්‍රී ලංකාවේ අගරාදුකරු අතිඋතුම් බැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කාදිනල් වරුන් සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන් සාකච්ඡා වනවා. දැන් අපේ ලෝකයේ තුල මේ ජනමාධ්‍ය කියන දේ දැන් බොහොම ප්‍රබලයිනේ. ජාත්‍යන්තර ජනමාධ්‍ය තුලින් තමයි මෙවැනි පුවත් මවන්නේ. ලෝකේ ජනප්‍රිය කාදිනල් වරුන්ව තමයි මේ ආකාරයෙන් මේ අය මේ ලයිස්තුගත කරන්නේ. ඒකේ වැරද්දක් නැහැ. එතකොට ජනප්‍රිය කාදිනල් වරු 10 දෙනාට 5 දෙනාට අපගේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනුත් ඇතුළත් වෙනවයි කියන දේ අපි කියන්නට ඕන. ඒක විශේෂයෙන්ම හඳුනගෙන තියෙන්නේ ජාත්‍යන්තර ජනමාධ්‍ය. මේ මොහොතේ ජාත්‍යන්තර මාධ්‍ය පවා උන්වහන්සේව මේ ලයිස්තුගත කිරීමේ තුල 10 වෙනියට 5 වෙනියට උන්වහන්සේව ඇතුළත් කරලා තියෙන්නේ. ඒක හරි. නමුත් මේ ජනප්‍රියතාවය නෙමෙයි පාප් වහන්සේ වීමට බලපාන්නේ. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් පාප් වහන්සේ කෙනෙක් පත් කරන්නේ කාදිනල්වරු 135 දෙනා. එතකොට ඒ අයගේ අවශ්‍යතාවය ඒ අය විසින් තීරණය කරන කෙනා තමයි පාප් වහන්සේ වෙන්නේ. ඊටත් වැඩිය මම හැම වෙලාවෙම කිව්වේ මේ දෙවියන් වහන්සේ තමයි ඒ කෙනාව තෝරන්නේ. යුගයේ අවශ්‍යතාවයට සරිලන මේ මොහොතේ අපගේ කතෝලික සභාවට නායකත්වය දෙන්නට අවශ්‍ය කරන්නේ මොන වගේ පාප් වහන්සේ කෙනෙක් දෘශ්‍යමාන නායකයෙක්ද කියන එක තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. එතකොට ඒ යාඥාව තුළ දෙවියන් වහන්සේම තමයි ඒ පාප් වහන්සේව පත් කරන්නේ. ඒක නිසා ජනප්‍රිය ජනමාධ්‍ය තුල අපිට ප්‍රකාශ කරන්නේ ජනප්‍රිය පුද්ගලයාව. ඒක හරි. නමුත් පාප් වහන්සේ වෙන කෙනාව තීරණය කරන්නේ එම කාදිනල්වරු දෙවියන් වහන්සේගේ ආනුභාව සම්පන්න භාවය තුල තමයි ඒක සිද්ධ කරන්නේ. ඒක නිසා ඒක නිවැරදිව අපි තේරුම් ගන්නට ඕන. ජාත්‍යන්තර මාධ්‍යයේ ප්‍රකාශ කරන ඒ දේවල් වලට අපි රැවටෙන්නට හොඳ නැහැ. ඒ දේ ඇත්ත වෙන්නේ උන්වහන්සේ ජනප්‍රිය කාදිනල් කෙනෙක් වශයෙන් පමණයි. නමුත් පාප් දුහරයට ඒ ජනප්‍රියතාවය බලපාන්නේ නැහැයි කියන දේ අපි එකහිලාම කියා සිටින්නට ඕන.